දෙමාපියන්ගේ සමහර අනුවන ක්‍රියා හින්දා අසරණ වෙන්නේ අහිංසක ළමයි. අද සමාජ මාධ්‍යයේ තිටුව අවාසනාවන්ත සිදුවීමක් ගැන තමයි අද ඔයාලට කියන්න යන්නේ. පොඩ්ඩක් කියනවනේ. බුදුන් දෙසූ මග යන ගෙහියන් නිතර යහමගට ගන්නට කැපවෙන උතුම් යතිවරුන් අතරේ හුදෙක් ලාභ ප්‍රයෝජන වෙනුවෙන් පමණක් සිවුරු පොරවගත්ත පිරිසකුත් අපේ ලංකාවේ ඉන්නවා. සිවනකල මොරකැටිය ප්‍රදේශයේ පන්සලක හිමිනමක් විසින් අවුරුදු 13ක පුංචි දියණියක් දූෂණය කිරීමේ පුවත මේ වෙනකොට සමාජ මාධ්‍ය පුරා පැතිරෙනවා. මේ දියණියගේ පියා දියණියට ඇතිවුණු උදරාබාධයක් නිසා දෙහි කපා ගැනීමට අදාළ හිමිනම වෙත ගොස් ඇති අතර කපන ලද දෙහි කලා යන දිය පහරකට දැමීමට පියාව පිටත් කර යවා ඒ අතරතුර කාලේ ඒ පුංචි දියණිය දූෂණය කර තිබෙනවා. පුංචි දියණියන් සිටින දෙමාපියන් මෙතරම් නොසලකිලිමත්ද, මෙතරම් අනුවනද? පුංචි දරුවන්ව Tamanගේ ඇස්මානෙන් මොහොතකටවත් දුරස් කරන්න එපා කියලා කියන්නේ ලෝකය ගැන, සමාජය ගැන පොඩ්ඩක්වත් පුංචි දරුවන්ට අවබෝධයක් නොමැති නිසා. දරුවන්ගේ යහපත ගැන හිතලා හොදක් කරන්න කියලා කටයුතු කළත් පිටස්තර කිසිවෙකු සමග Tamanගේ දරුවන් තනි නොකරන්නට දෙමාපියන් නුවණැති විය යුතුයි. ඒකට හේතුව තමයි ඔබට මගහැරණයේ පුංචි මොහොතෙන් සිදුවන වැරැද්ද මුළු ජීවිත කාලයටම බලපාන දෙයක් වෙන්න පුළුවන් නිසා. මෙවැනි සිදුවීමක් වාර්තා වුණු පළවෙනි වතාව මේක නෙමෙයි තමයි. නමුත් මෙවැනි සිදුවීම් තවදුරටත් සිදුවීම වළක්ව ගන්න එක දෙමාපියන්ගේ වගකීම. මල්වැනි පුංචි දරුවන් ආරක්ෂා කරගමු. මේ ගැන ඔයාගේ අදහසත් යටින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න.